ඔයා කවදාවත් නවත්තන්නේ නැතුව hina වෙන්න පටන් ගත්තොත් මොකක් වෙයිද? මිනිත්තු 5ක්. ඔයාට හරිව සුපිරි හැඟීමක් දැනෙනවා. ඔයාගේ මොලේ එන්ඩෝෆින් සහ ඩෝපමයින් වලින් පිරෙනවා. හෘද ස්පන්දනය ටිකක් වැඩි වෙනවා. hina වෙන්නෙත් නවත්තන්න හිතෙන්නෙත් නැහැ. පැය 1ක්. දැන් විහිළුව ඉවරයි. මොහොනේ මස් පේශි කැක්කුම ගන්නවා. දිගටම hina වෙන නිසා උගුරත් රිදෙනවා. ඔයාගේ මොලේ දැන් බය වෙන්න පටන් ගන්නවා. කටහඬ පාලනය කරගන්නත් බැරි වෙනවා. පැය 3ක්. හුස්ම ගන්න එක අමාරු වෙනවා. hinaවේ කම්පන අතරේ හුස්ම පුරව ගන්න බෑ. ඔක්සිජන් ලෙවල් එක පහළ යනවා. ඔයාට හිස කැරකෙන්න පටන් ගන්නවා. පැය 5ක්. දැන් මොලේ හරියට අවුල් වෙලා වගේ. සතුටයි වේදනාවයි අතර වෙනස හඳුනා ගන්න බෑ. ශරීරය තදින් හෙලෙන්න පටන් ගන්නවා. ඒ කම්පනය ඊතරම් තදයි ඔයාගේ පැත්තයටත් කඩන්න පුරුවන්. ඔයා තවමත් hina වෙනවා. ඒත් S2 නවත්තන්න කියලා ඉල්ලනවා. පැය 10ක්. දැන් මොලේ බොහොම වෙහෙසටපත් වෙලා. ඒත් ශරීරය නවත්තන්න ඉඩ දෙන්නේ නැහැ. 아무තු දේවල් පේන්න පටන් ගන්නවා. ඔයා සෝෆා එක දිහා බලනකොට එතන තියෙන සෙවණැලි ඔයාව බලලා hina වෙනවා වගේ පේනවා. පැය 23ක්. දැන් ශරීරයේ සීමාවටම ඇවිත්. රුධිර පීඩනය පහළ යනවා. හෘදය අසමාන ලෙස කම්පණය වෙන්න පටන් ගන්නවා. අන්තිමේදී ඔයාගේ මොලේ නවතිලා යනවා.